හොඳයි thumbnail එක දැක්ක වගේම රුපියල් 75000කට Samsung Galaxy A57 5G device එක ඔයාට මිලදී ගන්න පුළුවන්ද? ඔව් ඔයාට මිලදී ගන්න පුළුවන්. ලංකාවේ මේ වෙනකොට ඔයා දන්නවා ඇති පහසු ගෙවීමේ ක්‍රමයට අපිට ස්මාර්ට්ෆෝන් මිලදී ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ෆෝන් එකේ වටිනාකමෙන් 130ක් දීලා ඒ කියන්නේ ඩවුන් පේමන්ට් එකක් විදිහට 130ක් දීලා තමයි ඔයාට මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ ගෙවීමේ ක්‍රමයකට. ඉතින් අපි දන්නවා සාමාන්‍ය Samsung Galaxy A57 device එක රිලීස් වුණේ රුපියල් 250000ක වගේ price range එක high variant එක. එතකොට ඔයා පොඩ්ඩක් හොයලා බලන්න රුපියල් 250000ක වගේ price range එක 130ක් අපි අයින් කරොත් රුපියල් 75000ක වගේ price range එකක් වෙනවා. ඉතින් මේක ගෙවල් වෙනකොට සාමාන්‍යයෙන් රුපියල් 310000ක වගේ price range එකක් යනවා. ඉතින් අද අපි කතා කරන්න ලෑස්තිලා තියෙන්නේ Samsung Galaxy A57 device එක. රුපියල් 75000ක් දීලා ගෙවන්න අරගත්තොත් අපිට හම්බෙන වාසි සහ අවාසි මොනවද කියලා. හැමදාම වගේ මතක් කරනවා ඔයා තාමත් SL Section YouTube channel එක subscribe නොකරනම් බලන්නේ පුංචි වෙලාවක් අරගෙන subscribe කරන්න අමතක කරන්න එපා. ඒක මටත් මගේ channel එකටත් කරන ගොඩාක් ලොකු උදව්වක්. කොහොම හරි මෙන්න මේ Samsung Galaxy A57 device එක මම පාවිච්චි කරපු නැති වුණත් මේකේ තියෙන specs ගැන කතා කරද්දී මේක ඇත්තටම ගොඩාක් හොඳ device එකක්. මොකද හොඳ design එකක් මේ device එකේ තියෙනවා. මොකද IP68 water and dust resistant පහසුකමක් මේ device එකට දීලා තියෙනවා. සහ මේකේ aluminium frame එකකුත් බලා ගන්න පුළුවන්. සහ back එකත් blue belt පේනවා. නිකන් මේක Samsung S series එකේ basic design එකක් හා සමානව මේක නිර්මාණය කළා තියෙනවා කියලා. ඒ වගේම ඊට නොදැවෙනි හොඳ display එකක් මේ device එකේ බලා ගන්න පුළුවන්. මොකද super AMOLED display එකක් තියෙනවා. ඒකට 120Hz refresh rate එකක් එක. මොකද super AMOLED displays ගොඩාක් quality. සාමාන්‍ය normal අර අපි දකින ස්මාර්ට්ෆෝන් වල AMOLED panel වලට වඩා super AMOLED displays ගොඩාක් quality මට්ටමක බලා ගන්න පුළුවන්. සහ බැටරි එක නම් average සාමාන්‍යයෙන් 5000 mAh බැටරි එකක් වගේ තියෙන්නේ. හැබැයි 45 watt fast charging system එකක් දීලා තියෙන එකකින්ද මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද device එක අපිට ඉක්මනින් charge කරගන්න පුළුවන්. හැබැයි charger එකක් නම් අපිට device එකත් එක්ක හම්බෙන්නේ නැහැ. වෙනම අපිට මිලදී ගන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් මේකේ performance target කරත් අවුලක් නැහැ. මොකද performance target කරද්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද Exynos chip එකක් තමයි මේකේ ඉන්නේ. මොකද Exynos chip වල අපි දන්නවා ටිකක් heating ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් Qualcomm සහ MediaTek chips එක බලද්දී ටිකක් මේ Exynos chip එක පොඩ්ඩක් heat එකක් තියෙනවා. හැබැයි අපිට performance wise ගත්තම සාමාන්‍යයෙන් Snapdragon 7S Gen 3 chip එකට වඩා ටිකක් හොඳට perform කරනවා මෙන්න මේ Samsung Galaxy A57 එකේ තියෙන chip එක. සහ කැමරා වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳ ෆොටෝස් මෙන්න මේ device එක හරහා capture කරගන්න පුළුවන්. මට මේක නෙමෙයි ප්‍රශ්නෙට තියෙන්නේ මේ device එකේ තියෙන price එක. මොකද රුපියල් 250000ක් වෙනවා මේ device එකේ 12GB RAM version එක. හැබැයි මේ හා සමාන specs තියෙන මේ හා සමාන performance තියෙන devices ඕන තරම් ලංකාවේ රුපියල් 150000කටත් රුපියල් 175000කටත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ device එක රුපියල් 180000කට ආවත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද brand value එකත් එක්ක රුපියල් 180000කට ඕකේ. හැබැයි මේක රුපියල් 250000ක් වෙනවා. ඒ කියන්නේ ලොකු ගාණක්. සාමාන්‍යව හිතලා බලන්න ඔයාට TRCSL approved නැති මෙන්න මේ Samsung Galaxy A57 එකක් වාට රුපියල් 110000කට 20000කට 125000ට හොයාගන්න පුළුවන්. ඉතින් මම දැකලා තිනු ගොඩක් අය ඒක මිලදී අරගෙන පාවිච්චි කරන මොකද TRCSL නැති වුණා. සහ ඔයා රුපියල් 280000ක ඉදන් කරත් අවුලක් නෑ. ඔයාට Samsung Galaxy S25 Ultra එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය TRCSL approved නැති device එකක්. ඉතින් එහෙම ගත්තම ඔයාට flagship device එකක් ගන්න පුළුවන්. තව මේ device එක යන රුපියල් 30000ක් වගේ දාලා. සහ ගොඩක් අයට එකපාර සල්ලි දීලා මෙන්න මේ වගේ device එකක් ගන්න නැහැනේ. ඉතින් එයා ගොඩක් කරන්නේ down payment එකක් දීලා phone එකක් ගෙවන්න ගන්න එක. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේක හැදෙන්නේ කියලා. සහ ගෙවලි කරනකොට අපි මෙන්න මේ device එකට ගෙවන මුදල ඇත්තටම වටිනාකමක් තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය A57 12GB RAM version එක ගන්නකෝ. ඒක රුපියල් 250000ක් වෙන්නේ. ඉතින් මේ device එකේ මුළු වටිනාකමින් 130ක් අපි down payment එකක් විතර දෙන්න ඕනේ. ඉතින් මම මෙතන කිසිම සමාගමක් හඳුන්වා දෙන්නේ නැහැ. ගෙවන්න දෙන සමාගම ඕන තරම් තියෙනවා ලංකාවේ. මොකද මම මේක කතා කරන්නේ financial විදියට මේ phone එක ගෙවන්න ගත්තට පස්සේ වාට සිදුවෙන අවාසිය වගේ දේවල් ගැන කතා කරන්නේ. කොහොම නමුත් රුපියල් 250000ක් වෙනවනේ මේ 12GB RAM version එක A57 5G එකේ මේ 250000න් 130ක් වා මුලින් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා පොඩ්ඩක් කැල්කියුලේටර් එකක් තියෙනවා නම් මේලා පොඩ්ඩක් හදලා බලන්න. 250000න් 130ක් කියන්නේ රුපියල් 75000. ඒ කියන්නේ රුපියල් 75000ක් තියෙනවා ඔයාට මේක ගෙවන්න ගන්න පුළුවන්. ඊට පස්සේ 250000න් වා රුපියල් 75000ක් අඩු කරන්න. එතකොට ඔයාලට රුපියල් 175000ක වෙනම මුදලක් තියෙනවා. ගෙවන්න ඕනේ මුදල තමයි මෙන්න මේ 175000. ඉතින් මෙන්න මේ 175000කට මම දන්න විදිහට ලංකාවේ තියෙන ස්මාර්ට්ෆෝන් ලෝන්ස් වල සාමාන්‍යයෙන් 130ක පොලියක් ඇඩ් කරනවා අවුරුද්දකට.
ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත මේක ගෙවනවා නම් ඔයාලට 130ක පොලියක් තමයි ඇඩ් වෙන්නේ. මේ 1,75,000ට 130ක පොලියක් ඇඩ් වුණාම සාමාන්‍ය රුපියල් 52,000 53000ක් වගේ ප්‍රයිස් එකක් වෙනම ඇඩ් වෙනවා. ඒ කියන්නේ රුපියල් 1,75,000ට 53000ක් ඇඩ් වුණාම රුපියල් 22,08,000 මාස 6න් ගෙවුවොත් රුපියල් 38000ක් වගේ වාට වාරිකයක් වැටෙනවා. ඒ වගේම අවුරුද්දෙන් ගෙවුවොත් රුපියල් 19000ක වගේ වාරිකයක් වැටෙනවා. හැබැයි වා ඊට වඩා යනවා නේ නැත්නම් මාස 18ක් වගේ යනවා නම් තව පොලියක් ඇඩ් වෙනවා. මොකද අවුරුද්දෙන් පස්සේ ඊළඟ අවුරුද්දටත් වෙනම පොලිය 130 පොලියක් ඇඩ් කරනවා. කොහොම නමුත් 2,28,000ක් වාට ගෙවන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් මෙන්න මේ 2,28,000ට එකතු කරන්න ඕනි අපි අර මුලින් දුන්න ඩවුන් පේමන්ට් එක. එතකොට එනවා 3,03,000ක් වගේ ප්‍රයිස් එකක්. ඉතින් මේකේ ඩොකියුමන්ට් charges මේ ඔක්කොම එක්කව කරාම සාමාන්‍ය 3,05,000 3,07,000 වගේ ප්‍රයිස් රේන්ජයක් යනවා. ඉතින් මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න Samsung Galaxy A57 5G කියන ඩිවයිස් එකක් ගෙවලි වරනකොට රුපියල් 3,05,000ක් වගේ ප්‍රයිස් රේන්ජ් එකට වටිනවද කියලා. මොකද මේක mid range high end device එකක්. සාමාන්‍ය ලංකාවේ mid range high end device වල යන price market එක රුපියල් 1,02,000කට වඩා අඩුයි. ඒ කියන්නේ රුපියල් 1,75,000ක් වෙන්න ඕනේ. ඉතින් මේක අපි හිතමු රුපියල් 1,80,000කට දාලා. එතකොට රුපියල් 50,000ක වගේ price එකක් තමයි down payment දෙන්න තියෙන්නේ. එතකොට ඔයා ගෙවලි වරනකොට සාමාන්‍ය 2,10,000කින් වගේ මේ device එක ඉවරයි. හැබැයි මේක වැඩිපුර price එකක් හින්දා අපිට රුපියල් 3,05,000ක් විතර ප්‍රයිස් රේන්ජ් එකක් වෙනවා මේක ගෙවයි වෙනකොට. ඉතින් මේකට සොලියුෂන් එකක් මොකක්ද? ඔව් මම පොඩි සොලියුෂන් එකක් දෙන්නම්. සහ මේ ක්‍රමයේ පාවිච්චි කරොත් ඔයාලට ටිකක් අර ගෙවන මුදල තව දුරටත් අඩු කරගන්න පුළුවන්. මම හිතනවා සාමාන්‍යයෙන් මේ වගේ ඩිවයිස් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් ගෙදර සාමාන්‍යයෙන් ජුවෙලරි අයිටම්ස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෝල්ඩ් ජුවෙලරි අයිටම්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් ගෝල්ඩ් ජුවෙලරි අයිටම්ස් වලට මේ වෙනකොට ලංකාවේ 70%ක මුදලක් එහෙම නැත්නම් ලෝන් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ රන් භාණ්ඩය උගස් කරලා. සහ රන් භාණ්ඩය උගස් කාට පස්සේ මේකට අපිට ඇඩ් වෙන පොලිය ගොඩක් අඩුයි. කියන්නේ 10%ක වගේ පොලියක් තමයි ඇඩ් වෙන්නේ. සාමාන්‍ය 10%, 11%ක වගේ පොලියක් තමයි ඇඩ් වෙන්නේ. හිතන්න ඔයාලගේ දැන් මේ වෙලාවේ රුපියල් 75,000ක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට TRCS lap through නැති A57 device එකක් 1,25,000කට. එතකොට ඔයා රුපියල් 50,000ක වගේ මුදලක් තමයි හොයාගන්න තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මොකක් හරි ජුවෙලරි එකක් තියෙන 50,000ක ලෝන් එකක් ගන්න. එතකොට මෙන්න මේ 50,000ක ලෝන් එකට ඔයාලට ඇඩ් වෙන්නේ රුපියල් 5,000ක වගේ පොලියක්. අපි කියමු රුපියල් 60,000ක් වුණත් මාසෙ රුපියල් 10,000 ගානේ ඔයා වාරිකයක් දාගෙන ගිහිල්ලත් මේක ඔයාලට මාස 6න් බේරලා ඉවර කරන්න පුළුවන්. එතකොට ඔයා පොඩ්ඩක් බලන්න ඔයාලට කොච්චර මුදලක් ඉතුරු වෙනවද කියලා. කියන්නේ රුපියල් 3,00,000 ගහන්නට වඩා ඩබල් ඉතුරු වෙනවා. ඒ කියන්නේ ෆෝන් දෙකක් වුණත් ඔයාලට ගන්න සල්ලි ඉතුරු වෙනවා. අපි දුම ලක්ෂයක් අතේ තියෙනවා කියලා. එතකොට ඔයාලට ලක්ෂ 3කට S25 Ultra device එකක් ගන්න පුළුවන්. කියන්නේ Samsung device එකක්ම. එතකොට ඔයාලට රුපියල් ලක්ෂ 2ක ලෝන් එකක්. මම හිතන්නේ සාමාන්‍යයෙන් පවුන් එකමාරක වගේ මොකක් හරි ජුවෙලරි අයිටම් එකක් තියෙනවා නම් ඔයාලට ලක්ෂ 2ක ලෝන් එකක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එතකොට ලක්ෂ 2ක ලෝන් එකට සාමාන්‍යයෙන් 10%ක පොලියක් ඇඩ් වෙනොත් අවුරුද්දට රුපියල් 20,000ක වගේ පොලියක් ඇඩ් වෙනවා. එතකොට ඔයා ගෙවලින් වලට රුපියල් 3,20,000යි. සාමාන්‍යයෙන් ඔයා මාස රුපියල් 20,000ක වගේ එක ගෙවාගෙන ගියත් ඔයාට අවුරුද්දෙන් එක කම්ප්ලීට් කරන්න පුළුවන් ටිකක් අඩු පොලියට. එතකොට රුපියල් 15,000ක් වැඩුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ තියෙන ෆ්ලැග්ෂිප් එකක්. කියන්නේ A57 එකක් ගත්තොත් ඔයාලා ළඟ තියෙන්නේ mid range device එකක්. හැබැයි flagship එකක් තියෙනවා ඔයාලගේ අර ගානේ වියදම් වුණා. ඒ නිසා පොඩ්ඩක් ඔයා හිතලා බලන්න ඒක ගැන. මම මේක Samsung A57 එකෙත් ඒ වගේම ලංකාවේ ගෙවන්න දෙන ක්‍රම ගැනත් කිසි ප්‍රශ්නයක් නැහැ මට. මට තියෙන මේ device එකේ තියෙන price එක ගැන. මේ device එක මම හිතන්නේ සාමාන්‍ය රුපියල් 1,75,000කට රිලීස් වුණත් ගොඩක් හොඳ price එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මේක රිලීස් වෙලා තියෙන 2,50,000කට 2,50,000ක device එකක් වා ගෙවන්න ගත්තට පස්සේ ඔයාලට ලක්ෂ 3කට වඩා අධික මුදලක් ගෙවලා ඉවරනකොට ඔයාලගේ මුදල බලා ගන්න පුළුවන්. එතකොට ඉතින් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙන්න මේ A57 5G එක ඔයා අවුරුද්දක් ගෙවලා වුණාට පස්සේ ඔයාට මේක වටිනාකමක් තියෙනවද කියලා. මොකද ලක්ෂ 3ක device එකක්නේ. ලක්ෂ 3ක් ඔයාට වේදම් කරන්න පුළුවන් නම් ඔයාට flagship devices ඕන තරම් හොයාගන්න පුළුවන්. වෙනත් brand වල සාමාන්‍ය flagship killer device තියෙනවා මීටත් වඩා අඩුවට. සහ එන්නත් තියෙනවා සහ official තියෙන flagship devices තියෙනවා 3,50,000 3,65,000 අතර price range එකේ. ගෙවලි වරියත් 3,10,000ක් වෙනවා කියන්නේ මේ device එකේ වටිනාකමක් තියෙනවද කියලා ඔයා පොඩ්ඩක් කල්පනා කරලා comment එකක් දාන්න. ඉතින් ඒ නිසා comment section එක බාරයි දැන් ඔයගලන්ට. ඔයා මෙන්න මේ A57 5G එකක් ගෙවන්න අරගෙන තියෙනවනම් මොකද ගෙවන්න දෙන්නේ අනිවාර්යෙන් TRCS lap through devices. එතකොට Samsung device එකක් නම් ගොඩාක් ලොකු price range එකක් යනවා. ගොඩාක් ලොකු price එකක් සහ ලොකු මුදලක් අපිට වේදම් කරන්න සිද්ධ වෙනවා මේ device එක ගෙවලි ඉවරෙද්දී. ඉතින් එහෙම වට idea එකක් තියෙනවා නම් සහ වාට එහෙම අත්දැකීමක් තියෙනවා නම් පල්ලෙන් comment එකක් දාන්න. මොකද comment section එකේ අපි මේ දේවල් කතා කරමු. එතකොට අපිට ගොඩක් දේවල් හුවමාරු කරගන්න පුළුවන්. ඔයාගේ experience එක, ඒ වගේම ඔයාගේ අදහස. ඉතින් ඒ නිසා ඔයාගේ අදහස පල්ලෙන් comment එකක් දාන්න. ඒ වගේම තාමත් SL section YouTube channel subscribe නොකරන නම් බලන්න. පල්ලෙහා තියෙන subscribe button එක subscribe button එක click කරලා ඊට යපැත්තෙන් තියෙන bell icon එක click කරොත් මම මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මම follow කරන්න Instagram එකේ, Facebook එකේ වගේම TikTok එකේ. ඉතින් මේ වීඩියෝ බලුවට ඔයාලට ගොඩක් මිස් වෙති. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් අපි හම්බ වෙනකම් ඔයාට ජය වේවා.